සිරා සෝමයයි කොකමල සිරිසේන දැන් දවස් 3-4කින් කොරුණ පැත්තේ ආවෙත් නෑනේ. අසනීපයක් නැද්ද? ඇයි? සෝමයයිට කියලා නෙමෙයිද ගියේ? නෑ මට නම් මොකුත් කිව්වේ නෑ. මේකනේ සිරිගේ යාළු මහත්තේ මේ ළඟ එහා ගමේ මල ගෙදරකට ආපු වෙලාවේ සිරිව හොයාගෙන අපේ ගෙදර ආවා. ඒ මහත්තයාට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබිලාලු. මේ කොළඹ ලොකු හෝටලයක් හදන්න. එතන වැඩ කරන මිනිස්සු හරියට හොරකම් කරනවලු. ඉතින් සිරීට අඬ ගැහුවා කොළඹ යන්න. කන්න බොන්නත් දීලා දවසට 1500ක් දෙන්නම් කිව්වලු. එයාට තියෙන්නේ එතන වැඩ බලන්න. හොඳයිනේ. මාත් ඉතින් කිව්වා යන්න කියලා. ඒකට කාර්යයක් නෑ කමලෝ. හැබැයි ඉතින් ඔය වගේ තැන්වල වැඩ කරනකොට බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද කොළඹ රටේ ඉන්නේ අංගිලපියෝ. සමහර විට බඩු හොරකම් කළා මේ අසරණව මාට්ටු කරන්නත් බැරි නෑ. කමක් නෑ. එමනම් මං ගිහලා එන්න. සිරි ඊයේත් මට ලියුමක් කියවලා තිබුණා. එහෙ හොඳයි කියලා. මේ සෝමයයි ටවුමට යනවා නම් මේකට මුද්දරේකුත් ගහලා තැපල් පෙට්ටියට දාගෙන යන්නකෝ. ඒක නෙමෙයි. දැන් සෝමයයි කොරටුවට ගියාම කොහොමද කන්නේ එහෙම? මං ඔය මොන හරි කන්නම්කෝ. ඒක නෙමෙයි කමලෝ. විදුලිය ආවා කියලා අපි පන්දම විසික කරන්න නරකයි. ඔක්කොම ඒ తాවකාලික රස්සාවල්. අපි මෙච්චර කාලයක් කරපු ගොවිතැන වගේ නෙමෙයි. මං එන්න. මේ සුගතම්මාමි සුගතම්මාම ඉතිපිසෝ ගාතාව දන්නවද? ඉතිපිසෝ ගාතාව ඇහුවේ මම ඔක්කොම ගාතා දන්නවා. උඹ බය වෙලා නෑ බයකට නෙමෙයි. දැන් යන්නේ කනත්ත ගාවින්නේ. අර ප්‍රේමසිරිගේ මේ හද්දෝහේ බන අදනේ. ඒක අන්න වැඩි. අපි ප්‍රේමසිරිගේ බන ගෙදෙට්ට ගිහිල්ලා මහ පළවෙනියට තුන් දෙනාත් එක්කම බඩට මොන හරි දාගෙන යන්. බඩ ජාරියෝ දෙන්නම දැනගනියව. යන්නේ කනත්ත මැද්දෙන් ඈ. මොහිනී හම්බුනොත් මොකද කරන්නේ? රෝහිණී අනේ ලස්සනයිද? රෝහිණීට පව්. රෝහිණී නෙවෙයි බං. මොහිනී. හරි. මොහිනී කියන්නේ අර දත් මෙහෙම විලිසගෙන අද්දක මෙහෙම කරගෙන ළමයෙක් වඩාගෙන රෙද්දක් ඇඳගෙන පාර මැද්දට වෙලා ඉන්න කෙනෙක්. ඔව්. මොහිනී ළමයා වඩාගෙන ගෙනල්ලා උඹට දෙනවා. උඹ මොකද කරන්නේ? මට දරුවෝ ඉන්නේ. මම බැඳලා ඒකත් එකටම ওই දරුවා ඩිංගි මහත්තයාගේ. අනික ඩිංගි මහත්තයා පළවෙනියන්නේ. හරි. මේ මොහිනී ළමයා වඩාගෙන ආවිල්ලා උඹට දෙනවා. උඹ මොකද කරන්නේ? මං කියනවා මොහිනී නංගි ළමයි වඩාගෙන මට පුරුද්දක් නෑ. ඒ හින්දා මං රෙද්ද අඳන්නම් කියලා. නෑ මමයි අඳන්නේ. නෑ මං කෝකට රෙද්ද අඳන්නම්. මොහිනී එනවා. උඹේ කකුල් දෙක වෙවුලනවා. ඒ මොකද? මේකත් වෙවුලනවා. ඒ හිතලට කකුල් දෙකෙන් තමයි පටන් ගන්න වෙවුලා. මොකද මම සුගතම්මාවේ අපි තුන් දෙනාම ගුලි වෙලා එමු. සුගතන් කිරි හොඳෝ අප්පුෝ. අපේ නමුත් දැනගෙන බොල මම මේ ඇසිලින්. අපි මේ හැංගිලා හිටියා ඇසිලින් අපිව අඳුරගනී කියලා. අම්මපා අපි හැදුවේ ඇසිලින් අක්කව බය කරන්න. අනේ මම පන බයේ හිටියේ සෝන් කනත්ත පහු කරගෙන කොහොමද යන්නේ කී හිතා. මං අර ප්‍රේමසිරිලගේ බන ගෙදර ගියානේ. මේ මොකට බය වෙනවද? යයි අපි ඉන්නවනේ. ඇසිලියෝ යන්නේ. ඉක්මන් කළ වරෙන්දුවේ
ප්‍රේමසිරිගේ බණ ගෙදෙට්ට යන්න බැරි වෙච්ච එකේ දාන ගෙදෙට්ටවත් වෙලාවට යන්න ඕන. හරි නැද්ද ඉන්න මම එනවා. ඔය දොර වහපන්. කොහෙ පලෙන් කඩේ වාලා හාමිල්ල මේ බහැරක් යන්නේ. ප්‍රේමසිරිගේ දාන ගෙදර යන්න කියලා මේ එළියට බැස්සේ. කමන්නේ මක්කරනේ මම කහට එකක් බීලා යන්නේ කියලා ගොඩ උනේ. ප්‍රේමසිරිගේ මල ගෙදර ගියා. වනටත් යන්න බැරුව ගියා. දානෙටත් අද යන්න බැරුව යනවා. කාප්පරක් වැඩ හාමිනේ මඩුවේ. ඈ කුරුම්මා මේ ඔය ප්‍රේමසිරි බෙල්ලේ වැල දාගත්තේ මොන හරි පවුලේ ප්‍රශ්නයකටද? ප්‍රේමසිරි වැඩ කරලා තියෙන්නේ ටවුමේ හෝටලයක් හදන තැනක. නැවතිලා ඉඳලා තියෙන්නේ බෝඩිමක. ඒ බෝඩිමේ ඉන්න කවුරු හරි කෑනු කෙනෙක් මොකද්දෝ පටලවිලා තිබිලා තියෙනවා. ඕක ආරංචි වෙලා ප්‍රේමසිරිගේ උන්දට. උන්ද ගිහිල්ලා ඒ ගෑනිට දෙස් දෙවල් තියලා බැනලා. ප්‍රේමසිරිය ගෑනිව මට්ටු කරන්න තමයි බෙල්ලේ වැල දාගෙන තියෙන්නේ. අනේ මෙහෙමත් මෝඩයෝ මං කියන්නේ. මේ මිනිස්සයා නම් පරලෝකේ ගියා. අර අහිංසක ගෑණි දරුවෝ තුන්දෙනයි තනි වුණා. දරුවෝ දෙන්නෙක් මෙන්නේ අපේ ඉස්කෝලේට. ඒ පවුලත් ඉවරයි මේ පවුලත් ඉවරයි. තහනම් ගහේ ගෙඩි කණ්ඩ යන උන්ට වෙන්නේ ඕනෝක තමයි ඉරණම. ඒක නෙමෙයි කුරුංගොයෝ. අපේ මේ සිරිසේනත් ඔය කොළඹ රටේ හෝටලයක් හදන තැනකලු නේද වැඩ කරනවා කියන්නේ. මටත් ආරංචි වුණා. නැවිතිලා ඉන්නවයි කියන්නේ බෝඩිමකලු. ගමට එනවයි කියන්නේ සති දෙකකට එකසරයි. සිරිසෙන් අයියෝ වගේ මෝඩ වැඩ කරන්නේ කමලක්කට ආදරේ. නැන්දත් ඉතින් අර අබිලින් මාම වගේ හොද මඩේ දානවා. අනේ මෙන්න මෙහෙ වරෙන් යන්න. අපි යනවා කුරුංගුරු. ආ මාසි. ඔයලා වෙන්නේ මම මෙහි. ගමට යන අන්තිම බස් එකත් ගිහිල්ලාද කොහෙද? අහන්න කවුරුවක්වත් නැහනේ. ට්‍රේවිල් එකක්වත් ආවොත් අතේ සල්ලි තියෙන හින්දා පයින් යන එකත් හොඳ නැහැ. කමලත් මෙලහකට බය වෙලා ඇත්තේ. මොකද කරන්නේ? මේ අපේ කමලා ලියුමේ ලියලා එවපු එල්ලිලා මලයි කියපු ප්‍රේමසිරි නේද? කමලා මල ගෙදරත් ගියයි කියලා කිව්වා. මේ මොකද්ද වෙන්නේ යන්නේ? පිරිසේන මල්ලි මාව අඳුර ගන්න බැරි වුණාද? මම ප්‍රේමසිරි. මම බස් එකට දුවලා එනකොට මාව වැටිලා තුවාල වුණා. අපි ත්‍රිවිල් එකක් අරගෙන යමු. මං සල්ලි ගෙවන්නම්. නෑ මං තනියම යන්න. ඇයි සිරිසේන මල්ලි? මාව දැකලා බය වුණාද? නෑ මං තනියම යන්න. අනේ නැන්ද ගාටන්න නැතුව ඉක්මනට එන්නකෝ නැන්ද? එන්නකෝ යන්න. මේ උඹට තියෙන හදිසියට මට එන්න බෑ බා. අතෑරමාව. කොහොම යනවා? යන්නේ මහා සෝනලු ගහලා තියෙන්නේ. ඇඟිලි පහක් පිටේ තියෙනවලු. ගරිච්ච ප්‍රේමසිරියා. ඔව් මහා සෝනලලා ඇවිල්ලා ඌ තමයි ඇඟිලි පහ හිටින්න ගහලා තියෙන්නේ. ඇයි මට ගැහුවේ? මහ සොන ගැහුවා මීට වඩා හොඳයි. යම. කමිසෙල්ලේ බසකෙන් වැටුණා. කමල්ලම පොඩ මෙහාට ආවන. කමලෝ
ඔය අර මැරිච්ච ප්‍රේමසිරියන්ද සිරිසේන ළමයා කියවන්නේ. අනේ මන්දහාමිනේ ප්‍රේමසිරි කියලාමයි කෑ ගහන්නේ. ඉතින් සිරිසේන ළමයා පහුගිය දවස්වල හිටියේ කොළඹනේ. කොහොමද ප්‍රේමසිරි මැරුණා කියලා දන්නේ? මම ප්‍රේමසිරි එල්ලිලා මැරුණා කියලා එයාට ලියලා ඇරියා. කමලක්ක මොනාටද ඕවා ලියලා අරින්න ගියේ? ඒ එහා ගමේ මිනිස්සෙක්නේ. ප්‍රේමසිරි අපේ සිරීට හරියට උදව් කරලා තියෙනවා. ඒකයි ඉතින් මම ලියලා ඇරියේ. Holosumo. දැන් කිසි දෙයකට බය වෙන්න බා සේරම හොදා. දැන් ඔය ප්‍රේමසිරිලා කවුරුත් පේන්නේ නැහැ. දෙයියන්ට බාරයි තීන්දුවයි නිවාරණයි. දැන් හොදානේ. හොඳයි. මේ මට මොකද වුනේ? අර මැරිච්ච ප්‍රේමසිරි. හරි හොඳයි. කමලෝ සතියක් විතර යනකම් තෙල් වලන් පුරුටු වර්ග ගෙදර හදනවා හැම නෙමෙයි ඈ. මා තව එකක්. සිරිසේනව තනිපංගලේ මේ ගෙදර දාලා කොහටවත් යනවා හැම නෙමෙයි. තේරුණා? හොඳයි මාමේ. කනවා. මොකද කන්නේ? හැම. අනේ මේ ඔහේ ගියාම කාවි. උදේ ඉඳලා ඔක දාගෙන ඉන්නවා. කො කෑවා එකෙක්වත්? හෝ. ඇයි? වැඩක් නැහැ කතා කරලා. ඒ මොකෝ? ඉජි මාත්තෝ. ඒක නෙවෙයි. අද මුළු ගමම සිරිසේනලා ඇදිහා. දැන් අපි දෙන්න නොගියොත් ඒක හොඳ නෑ නේද? සුගා. ඔය බහුබූතයෝ දෙන්න හින්දා අපිට මේ ගමේ ඔළුව උස්සන්න බෑ. හරියයි? ඒ මෙවුන්ට මහසෝන ගැවුවම අපිට මොකෝ? දෙයි මාත්තෝ. අහලා තියනවාද කියමනක් තියෙනවා. පින් ඇති උදවියට බුරන බල්ලන්ගේ කටේ දත් හැලෙනවා කියලා. ඒතර මං සුණගේ. ඔය කියන්නේ මං බල්ලෙක්ද ඒතර? මේ මගේ මොකුත් අහගන්න බෑ හොඳයි. ඉජි මහත්තයෝ. ඕකනේ කියන්නේ අහ කෑන නයි රෙද්දස්සේ දා ගන්නවා කියලා. ඒක නෙවෙයි. මම මේ මනාපයකට කියනවා නෙවෙයි. අපි නිකන් ගොඩ වෙලා අනේ අපොයි කියලා එමු. ඔය දේශපාලඥයෝ නොදන්න උදවියගේ මලගෙවල් වල ගිහිල්ලා අඬා වැළපෙන්නේ. සුගා. එහෙමනම් අපිත් ලොකු ලොක්කෝ වගේ ගොට්ටල්ලමු. මේ අපි සිරිසේනේ ගෙදරට ගිහලා සිරිසේනට ගොට්ටල්ලෙමු. එදා මම අඳුරන්නේ නැතුව බය වෙලා දිව්වා නේද? ප්‍රේමසිරි නේද? මහසෝනට බය වුණාවලු නේද? ඔවට නූල් දාලා හරියන්නේ නැහැ. ලොකු තොইলයක් කරන්න වෙයි. මගේ අම්මා! අනේ සිරි මොකද මේ? අනේ මොකද මේ? අනේ සිරි අනේ කවුරුවත් නැද්ද? අනේ කවුරුවත් නැද්ද? අනේ සිරි කුරුම්මාම දන්න කට්ටියක්ද මේ? මාතර ප්‍රසිද්ධ කට්ටියලු. පංග්‍රාතු කරලා තියෙන්නේ ඩිංගි මහත්තයලු.
එහෙමනම් තොইලුනුත් හොඳ ගාණක් කපලා ඇති. පාරේ සතෙක් මැරිලා හිටියත් ඒක වල දාන්න සල්ලි ගන්න කට්ටියනේ. ඇසිලි බෝතෙන්ට වෙලා ඕක ගිල ඉඳලා හරියන්නේ මේ තොවිල බලන් ආපු මිනිස්සුන්ට ඉස්සෙල්ලා සංග්‍රහ කරලා ඉන්න ඕන. අනේ හාමිනේ පිට මිනිස්සුන්ට කන්න දෙන්න ඉස්සෙල්ලා අපි මේවා කාලා ටේස් එක කොහොමද කියලා බලන්න ඕන. තේස් බලන්න කියා දැන් පාන් රාත්තලක් විතර කෑවා. අනේ තියාගන්න නුඹලා පාවුඩ. ආවිනේ මේ වැඩේ නම් ඉවර වෙන්න ළඟයි. මෙතන රුපියල් 30000ක් තියෙනවා. ඔය ඩිංගි මහත්තයා ගනුදෙනු වලට මැදිහත් වෙන්න මං එච්චර කැමති නෑ. කමලත් එක්ක කතා කරලා මේ කටඩි මහත්තයා ගනුදෙනු බෙල්ල දාන්නකෝ. හොඳයි පුතේ. හා? මේ ආතුරට වැහිලා තියෙන්නේ ප්‍රේමසිරියා. ඕම් ගොරක් ගහේ අත්තකුක් කඩාගෙන කුකුල් බිල්ලත් අරගෙන ඕම් ගියා. දැන් ඉතින් සනිපයි නේද? සිරි දැන් වාට සනීපයි නේද? හංගට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. සිරා දැන් පොඩ්ඩක් හිනාවයක්. සුගා කොහොමද අපේ වැඩකිද? ප්‍රේමසිරිය අන්දෝ. නිකි මහත්තයෝ යක්කුනේ මේ ගමේ ඉන්න කොක්කුත් එනවන්න පුළුවන් අපිට. ෂෝ කියලා නේ. ගුරුනාන්සේ මේ ඉතුරු සල්ලි ටික මෙතන 30000ක් තියෙනවා. ගණන් කරලා ගන්නකො. ගනුදෙනුව නම් හරි. අපිට යන්න වෑන් එක ලෑස්තිද දන්නේ. ලෑස්ති කරලා තියෙන්නේ. මෙන්න ඔයලගේ පොරොන්දු වෙච්ච රුපියල් 10000. මේ ආයේ යකෙක් එහෙම ආවොත් කියන්න. යකේ? හරි. හරි. අපි එහෙනම් ගිහිල්ලා එන්න. හොඳ දෙයක බීටයි ඈ. හොඳයි. හිතපු නැති දෙයක් නේද සිරා උනේ? මම දන්නෙත් නෑ මට මොනවද උනේ කියලා. දැන් ඉතින් දෙයියන්ගේ පිටේ හොඳයිනේ. ප්‍රෙප් සිරි මේ අපේ ගමේ ප්‍රේමසිරිනේ. ඇයි ඔය අඳුරන්නේ නැද්ද? මම දවස් දෙකක්ම සිරිසේන අයියට කතා කළා. මාව අඳුරගත්තේ නැතුවද මන්දා බය වෙලා වගේ දිව්වා. ඔහේ ලියලවල තිබුණා නේද? ප්‍රේමසිරි එල්ලිලා මලයි කියලා. අයියෝ ඒ මේ ප්‍රේමසිරි නෙමෙයි. වවුල් කැලේ ප්‍රේමසිරි. සිරා සමහරු බය වෙන්නේ මැරිච්ච මිනිස්සුන්ට. උඹ මෙච්චර කාලයක් බය වෙලා තියෙන්නේ මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට. දැන් කාටත් තේරෙනවනේ උනේ මොකද්ද කියලා. අන්තිමට නටපු තොইলකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. මෝඩේ වුණාට අපිට තේරුණා වෙච්ච වැඩි. හෝ
පේම සිරි ගති ගුණ වෙනස් වී සුද්දෙක් වාගේ හෝ මේ ඉන්නේ නිකන් සිරි අර ඉන්නේ පේම සිරි හෝ පේම සිරි අර ඉන්නේ නිකන් සිරි